ආයිබෝවන් ආශිර්වාද YouTube නාලිකාවත් එක්ක ලැබෙත වෙන ඔබ ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මම කෑගල්ලේ ජ්‍යොතිර්වේදී සුනිල් ගම්ලත්. අද ඔබත් එක්කලා සාකච්ඡා කරන්න යන්නේ ගොඩාක් දිනකට වැදගත් මාතෘකාවක්. පොරොන්දම් පරීක්ෂාව ගැන. පොරොන්දමේ හිර වෙලා බොහොම පෙම්වතුන් ඉන්නවා. පොරොන්දම් ගැලපෙන්නේ නැහැ, විවාහය කරගන්න විදියක් නැහැ කියලා. සමහර අම්මලා තාත්තලා ඉන්නවා තමන්ගේ දුව නැත්තම් පුතාගේ සම්බන්ධයක් ඇති වෙලා තියෙනවා. ඒකට ඒක පොරොන්දම් හොඳ නැහැ කියලා කියනවා කියලා. ඉතින් විවාහය කරන්නේ කොහොමද කියලා. තවත් සමහර අම්මලා තාත්තලා ඉන්නවා. දෙන්න යාළු වෙලා ඉන්නේ මහත්තයා ඇයින්ද අපි පොරොන්දම් බැලුවේ නැහැ කියලා කියනවා. පොරොන්දම් බලනවා කියන්නේ මොකක්ද? ඒක කිරීම අවශ්‍යතාවයක් තියනවාද කියලා අපි සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් චිරාගත සම්ප්‍රදායක් ලංකාවේ පොරොන්දම් පරීක්ෂා කරලා විවාහය සිදු කිරීම. පොරොන්දම් කියලා කියන්නේ දෙමළ වචනයකින් ආපු වචනයක්. පොරොන්දම් 20ක් බලනවා, ගලපලා බලනවා පොරොන්දම් පරීක්ෂාවකදී. එතකොට සමහරවිට මේ 20න් යම්කිසි ප්‍රමාණයක් ගැලපෙනවා, යම්කිසි ප්‍රමාණයක් ගැලපෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට අපි පොරොන්දම් බැලුවේ නැත්නම් මොකද වෙන්නේ කියන දැනගැනීම වැදගත් වෙනවා. පොරොන්දම් බැලීමෙන් සිද්ධ වෙන්නේ කරන විවාහයේ ඉදිරියට යන්නේ කොහොමද කියලා දැනගන්නේ. නොගැලපෙනවා නම් කරන්න ඕනේ මොකද්ද කියලා දැනගන්නේ. ගැලපෙන්නේ නැති දේ වලට කරන්න ප්‍රතිකර්ම තියනවාද කියලා දැනගන්නේ. එහෙම නැත්නම් ප්‍රවීණයින්ගේ මතය තමයි පොරොන්දම් බලලා නියමිත සහකාරය හොයාගන්න බෑ කියන එක. ඉතින් අපි මේ පොරොන්දම් පරීක්ෂාව ගැන දිගින් දිගට තව ටිකක් සාකච්ඡා කරලා බලමු. පොරොන්දම් ගලපන්නේ නැතුව විවාහයක් සිදු කරුවොත් මොකද වෙන්නේ කියන ප්‍රශ්නයක් මගෙන් එක්තරා නාලිකාවකදී ඇහුවා. මම දුන්න උත්තරය තමයි පොරොන්දම් බලන්නේ නැතුව කරන විවාහයට මොකද වෙන්නේ කියලා දැනගන්න ඕන නම් චාල්ස් ඩයනගේ විවාහය බලන්න කියලා. 20 වෙනි සතවර්ෂයේ කරපු ලොකුම මගුල්ගේ තමයි ඒක. ඒක පොරොන්දම් බලපු විවාහ නෙමෙයි. ඉතින් පොරොන්දම් 100 කීයක් ගැලපෙන්න ඕනද? ගැලපෙන්නේ නැත්නම් කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේ පිළියම් පිළිබඳව අපි ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු.